පිරිමි 90%ක්ම දන්නේ නැති දේවල් තියෙනවා කාන්තාවන්ගේ ජීවිතවල. එයාලා හිනාවල හිටියට ඇතුළෙන් තනියම අඬනවා. අද කියන්න යන්නේ කෙල්ලෙක් කවදාවත් එළියට නොකියන රහස් 5ක් ගැන. අවුරුදු ගාණක් රිසර්ච් කරලා හොයාගත්තු දේවල් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේක කාන්තාවන් ජජ් කරන්න නෙවෙයි. එයාලව තේරුම් ගන්න තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ. පළවෙනි රහස තමයි මම ඇතිද කියන සැකය. කෙල්ල කොච්චර කොන්ෆිඩන්ට් වුණත් එයාගේ හිත ඇතුලේ තියෙන පොඩි බයක් තියෙනවා, ඩවුට් එකක් තියෙනවා. මම ලස්සනද? මම වෙන අයට වඩා හොඳද? මම ඇත්තටම ලස්සනද? මිරේක ඉස්සරහට ගියාම එයාට තමන් ගැන සැකයක් හිතෙන වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම සෝෂල් මීඩියා වල පර්ෆෙක්ට් ෆොටෝ, පර්ෆෙක්ට් බොඩි, පර්ෆෙක්ට් ලයිෆ් දැක්කහම එයාට තමන්ව අනිත් අයත් එක්ක කම්පෙයාර් කරනවා. ගොඩක් කාන්තාවන් තමන්ට මදි කියලා සෙල්ෆ් ඩවුට් එකක් ඇති කරගන්නවා. පිරිමි ඔයා කාන්තාවන්ට ඔයා ලස්සනයි කියනවට වඩා ඔයා ඉන්න විදිය හරිම වටිනවා කියන්නකෝ. ඒ වචන ටික එයාට කොන්ෆිඩන්ට් එකක් විතරක් නෙවෙයි, හිතට සැනසීමක් දෙන තෙරපි එකක් වෙනවා. දෙවෙනි එක තමයි මානසික බර. ඔයා හිතන්නේ කෙල්ලෙක් රිලැක්ස් වෙලා ඉන්නකොට එයා ඇත්තටම හොඳින් කියලාද? ඒත් එහෙම නෑ. ඒත් එයාගේ ඔළුව ඇතුලේ රන් වෙන ලිස්ට් එකක් තියෙනවා. ගෙදර වැඩ, ඔෆිස් වැඩ, ළමයි, බිල්ස්. එයා මහන්සි කියන්නේ නැති වුණාට එයා ඇතුලේ කම්ප්ලීට්ලි ටයර්ඩ් එකක් තියෙනවා. පිරිමි ඔබ උදව්වක් ඕනද කියලා අහන්න එපා. මම මේක කරලා දෙන්නම්. එතකොට කාන්තාවන්ගේ හිත සැනසෙනවා. තුන්වන රහස තමයි හරි මට අවුලක් නෑ කියන ෆේක් ලයින් එක. රණ්ඩුවක් වුණාම එයා කියනවා හරි අවුලක් නෑ. ඒක 90%ක්ම බොරුවක්. එයාට අවුලක් තියෙනවා. ඒත් එයාට ඕන ඔයා ඒක තේරුම් ගන්න එක. මිස් කරන්න එපා. ඔයාට මම පිරිමි ඔයාලට පොඩි ටිප් එකක් කියලා දෙන්නම්. ඔයාට අවුලක් තියෙනවා වගේ නම් අපි කතා කරමු. මෙහෙම අහනකොට රිලේෂන්ෂිප් එක තවත් පර්ෆෙක්ට් වෙනවා. හතරවෙනි රහස තමයි අතීතයට තියෙන බය. කෙල්ලෝ ස්ට්‍රෝන් වගේ පෙන්නුවට ඒත් හිත ඇතුලේ බයක් තියෙනවා. ආයෙත් මාව දාලා යයිද? ආයෙත් මට හර්ට් කරයිද? අතීතේ වැරදි. එයාලා කොච්චර අතීතයට බයද කිව්වොත් අතීතය ගැන හැමතිස්සෙම වොරි වෙනවා. ඉතින් පිරිමි ඔයාලා කරන්න පුළුවන් පොඩි ටිප් එකක් දෙන්න. මම ඔයත් එක්ක ඉන්නවා කියන්නකෝ. එතකොට කෙල්ලන්ට මාර ස්ට්‍රෝං ගතියක් දැනෙනවා. පස්වන රහස තමයි එයාගේ හීන. ගොඩක් කාන්තාවන් එයා වයිෆ් කෙනෙක් වුණාම, අම්මා කෙනෙක් වුණාම එයාලගේ ඩ්‍රීම් පස්සේ දුවන්නේ නැහැ. එක අවුරුදු ගාණක් යනවා සමහර වෙලාවට ඒවට ඇචීව් කරගන්න. ඒත් පිරිමි ඔයාලට ඔයාගේ ඩ්‍රීම් එක මොකක්ද? ඒකට අපි සපෝට් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් කාන්තාවන්ට ශක්තියක්. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. තවත් මේ වගේ වීඩියෝ නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.